ඔබ කවදා හෝ හිතුවද එක වචනයකින් හෝ එක කතාවකින් මුළු ලෝකයේම ඉරණම වෙනස් කරන්න පුළුවන් කියලා? අපි සාමාන්‍යයෙන් හිතන්නේ ඉතිහාසය වෙනස් වෙන්නේ යුද්ධ, ගිවිසුම් සහ මහා විනාශයන් නිසා කියලා. ඒත් අද අපි කතා කරන්නේ ඒ හැම දෙයකටම වඩා බලවත් දෙයක් ගැන. ඒ තමයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය කියන වේදිකාවේදී පැවති ඓතිහාසික කතා ගැන. ලෝකයේ බලවත්ම නායකයන් පවා යුද සමයක සිට ප්‍රබලතම චරිත තමන්ගේ හඬ ලෝකයට අහන්න සලස්වපු තැනක් තමයි මේක. අද අපි ඔබට කියනවා කොහොමද මේ කතා ලෝක ඉතිහාසයේ නැවත ලියන්න තරම් බලවත් වුණේ කියලා. වීඩියෝව අවසාන වෙනතෙක් රැඳී සිටින්න. අපි බලමු පළමු කතාව. ඒ කතාවේ නායකයා තමයි සෝවියට් සංගමයේ එවකට නායකයා වූ නිකිතා ක්රුෂේව්. ඔහු ලෝකයේම අවධානය දිනාගත්තේ හිතපු නැති විදිහකට. 1960 වසරේදී සෝවියට් සංගමය සහ ඇමරිකාව අතර සීතල යුද්ධය උපරිමයෙන් පැවති කාලය. මේ අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී පිලිපීන නියෝජිතයෙක් සෝවියට් දේශයට එරෙහිව කතා කරමින් හිටියා. ඒ කතාවට කෝපයට පත් වූ ක්රුෂේව් සිය සපත්තුව ගලවා ඒ වේදිකාවේ මේසයට දමා ගැසුවේ ලෝකයේම කම්පනයට පත් කරමින්. මේක හුදෙක් කෝපාවිෂ්ඨ ක්‍රියාවක්ද? නැහැ. මේක ලෝකයට දුන්නු පණිවිඩයක්. අපි ලෝකයේ බලගතුම බලවේගයේ බවත් අපිට ඕනෑම දෙයක් කරන්න පුළුවන් බවත් පෙන්වන්න ඔහු උත්සාහ කළා. මේ සිදුවීමෙන් ලෝකයටම දැනුණා සීතල යුද්ධයේ සැබෑ තත්වය. දෙවෙනි කතාව තමයි ෆිදෙල් කාස්ට්‍රෝගේ මැරතන් කතාව. ¿Cuál era la alternativa del gobierno revolucionario? Traicionar al pueblo. Desde luego que para el señor presidente. වේගවත් දේශපාලනයකදී කාලය කියන්නේ මුදල්. නමුත් 1960 වසරේදී කියුබානු නායක ෆිදෙල් කාස්ට්‍රෝ විනාඩි 15ක කතාවක් පැය 4මාරක කතාවක් බවට පත් කළා. මෙය එක්සත් ජාතීන්ගේ ඉතිහාසයේ දීර්ඝතම කතාවයි. ඔහුගේ කතාව ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියට එරෙහිව දැඩි ලෙස විවේචනය කළා. ඒ හරහා කාස්ට්‍රෝ තමන්ගේ රූපය එනම් දැඩි විප්ලවවාදී නායකයෙක් ලෙස ලෝකයේ පුරාම තහවුරු කරගත්තා. ඔහුගේ කතාවේ දිග සහ ආවේගශීලී බව සීතල යුද්ධයේ දැඩි බෙහෙදය ලෝකයටම පෙන්වා දුන්නා. මේ කතාව නිකම්ම කතාවක් නෙමෙයි. එය ලෝකයටම දුන් දේශපාලන ප්‍රකාශනයක්. لقد جئتكم يا سيادة الرئيس بغصن الزيتون في يدك وببندقية الثائر في يدك فلا تسقط الغصن الأخضر من 1974 දී පලස්තීන විමුක්ති සංවිධානයේ නායක යාසිර් අරෆාත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට පැමිණියේ වෙනස්ම විදිහකට. ඔහු තම හමුදා ඇඳුම ඇඳගෙන හිටියත් අතේ ඔලිව් අත්තක් අල්ලාගෙන හිටියා. ඔහු ප්‍රසිද්ධියට පත් වූ ඔහුගේ කතාවේදී පැවසුවේ මම අද මෙහි පැමිණියේ ඔලිව් අත්තක් සහ නිදහස් සටන්කාමියෙකුගේ පිස්තෝලයක් රැගෙන. ඔලිව් අත්ත මගේ අතින් වැටෙන්න ඉඩ නොදෙන්න කියලා. මේ කතාව හුදෙක් කතාවක් නෙමෙයි. ඒ පලස්තීන ජනතාවගේ අරගලය ලෝක වේදිකාවට ගෙන ආ හැරවුම් ලක්ෂයක් වුණා. මේ කතාවෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පලස්තීන විමුක්ති සංවිධානය නිල නිරීක්ෂකයෙකු ලෙස පිළිගත්තා. දැන් අපි බලමු වචනවල සැබෑ බලය. නෙල්සන් මැන්ඩෙලා අවුරුදු 27ක් සිරගතව සිටියේ දකුණු අප්‍රිකාවේ වාර්ගික වෙන්කිරීම නිසා. 1994 දී නිදහස් වී ජනාධිපති වූ පසු ඔහු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට පැමිණියා. The happiness of the human being must, in any society, be an end in itself. The empowerment of the ordinary people of our world. ලෝකයේ බොහෝ දෙනෙක් හිතුවේ ඔහු පරිගැනීම් ගැන කතා කරයි කියලා. නමුත් ඔහු කතා කළේ සාමය, සහජීවනය සහ අනාගතය ගැන. ඔහු කිව්වේ අපේ අරගලයේ පැවතියේ අපට විරුද්ධව කළ පීඩනයට මිස පීඩා කළ මිනිසුන්ට එරෙහිව නොවේ කියලා. මේ කතාවෙන් ඔහු මුළු ලෝකයටම සමාව දීමේ සහ සහජීවනයේ බලය පෙන්වා දුන්නා. මේ කතාව නිසා
ලෝකයේම අදහස් වෙනස් වුණා. සමහර වෙලාවට ලෝකය වෙනස් කරන්නේ බලවත් නායකයන් නෙමෙයි. 2013දී අවුරුදු 16ක් වයසක දැරියක් මලාලා යුසුෆ්සායි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට පැමිණියා. ඇයට ත්‍රස්තවාදීන් විසින් වෙඩි තබා තිබුණා. ඒ ඇය අධ්‍යාපනය ඉල්ලූ නිසා. ඇය සිය කතාවේදී පැවසුවේ එක පොතක්, එක පෑනක්, එක දරුවෙක් සහ එක් ගුරුවරයෙක් ලෝකය වෙනස් කළ හැකි කියලා. මේක හුදෙක් කතාවක් නෙමෙයි. එය ලෝකයේ මිලියන ගණනක් දරුවන්ගේ බලාපොරොත්තුව වුණා. ඇයගේ කතාව නිසා අධ්‍යාපනය, විශේෂයෙන්ම ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය නැවත ලෝකයේ අවධානයට යොමු වුණා. ඉතින් අද අපි කතා කළේ වචනවල බලය ගැන. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය කියන්නේ හුදෙක් ගොඩනැගිල්ලක් නෙවෙයි. එය අදහස් සහ සිතුවිලි ගැටෙන වේදිකාවක්. අද ඔබ සමාජ මාධ්‍යවලදී හෝ ඔබේ මිතුරන් සමග කතා කරන විට ඔබ ප්‍රකාශ කරන අදහස් වලටත් මේ තරම්ම බලයක් තියෙනවා. ඔබේ අදහස, ඔබේ කතාව ලෝකයට කියන්න බය වෙන්න එපා. සමහර විට එය ලෝකයේ අලුත් විප්ලවයක ආරම්භය වෙන්න පුළුවන්. අපි හිතනවා මේ වීඩියෝවෙන් ඔබට අලුත් දෙයක් එකතු වෙන්න ඇති කියලා. ඔබ හිතනවාද වචනවලට ලෝකය වෙනස් කරන්න පුළුවන් කියලා? ඔබේ අදහස් පහලින් කමෙන්ට් එකක් දාලා අපිට කියන්න. අපේ දැනුම ලැබ් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.